හරි. අද අපිට තියෙන්නේ වට්ටම් ඩිස්කවුන්ට්. මොනවාදනේ ඩිස්කවුන්ට්? එහෙම නැත්නම් වට්ටම් කියලා කියන්නේ මට chat එකට දාන්න බලන්න. දන්න දේ, හිතන දේ. ඔයාගේ වචනේ මට ඕනේ ආගේ වචන. වට කියන්න. වට්ටම්. මොනවද වට්ටම්? වචනයක් එන්නේ. භාණ්ඩයක ලකුණු කරලා තියෙන මිලට වඩා මිල අඩු කරලා දෙන එක. Oh very good. නියමයි. සුපිරි. හට්ට. හරි. නියමයි. හරි උත්තරයක් දුන්නා. නියමයි. ඔන්න ඔයා කිව්ව උත්තරේ හරියටම හරි. භාණ්ඩයක මිල අඩු කරලා දෙන එක තමයි අපි මොකද්ද කියන්නේ? වට්ටම් කියලා. එතකොට අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් වට්ටම් වර්ග දෙකක්. හරි. ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නවා මොනවාද? වට්ටම් වර්ග දෙකක්. පළවෙනි එක තමයි වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම්. දෙවෙනි එක තමයි මුදල් වට්ටම්. මුදල් වට්ටම්. මම දැන් ඉස්සෙල්ලාම කතා කරන්න වෙළඳ වට්ටම් කියන්නේ මොකක්ද කියලා. හරි. වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් කියලා කියන්නේ මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයයි අම්මයි යනවා. ඔයයි අම්මයි යනවා. ඔයයි අම්මයි ඔයයි අම්මාවත් මම මෙහෙම දාන්නම් කමන්නේ. අම්මාවත් මම මෙහෙම දාන්නම් කමන්නේ නෑනේ. කමන්නේ. හරි. ඔයයි අම්මයි යනවා කොහෙද යන්නේ? රෙදි කඩේකට. කොහෙද යන්නේ? රෙදි කඩේකට යනවා. හරි. ඔයයි අම්මයි යන්නේ කොහෙද? රෙදි කඩේකට. දැන් ඉතින් මේ තියෙනවා මෙතන ඉස්සරහා රෙදි දාලා තියෙනවා. ඔයයි අම්මයි ගියාට පස්සේ ඉතින් අම්මා මොකද කරන්නේ? ඉස්සරහා රෙදි කඩේන් අහනවා මේ ඉස්සරහා දාලා තියෙන ඩෙනිම කීයද කියලා. අහනවා. අම්මා මොකද කරන්නේ? ඉස්සරහා දාලා තියෙන ඩෙනිම කීයද කියලා අම්මා අහනවා. එතකොට අම්මට මෙතන ඉන්න මුදලාලි මාමා කියනවා ඩෙනිම නම් ඉතින් රුපියල් 3000ක් විතර වෙනවා නෝනා. නෝනාට නිසා මම රුපියල් 2500කට දෙන්නම් කියලා. කීයද කියන්නේ? ඩෙනිම 3000යි නෝනාට නිසා 2500ට විතර දෙන්නම් කියලා. අම්මා කියනවා අම්බෝ 2500ට ඉතින් අපි තිලකවද්ද නේඩක් ගිහිල්ලා ගන්නවානේ නේද? ඈ කැන්ඩි එකටත් ගිහිල්ලා ගන්නවානේ. එච්චර ඕනේ මට 2000ක් දෙන්නකෝ 2000කට දෙන්නකෝ කියලා. ඊට පස්සේ ඉතින් කමක් නෑ එහෙනම් නෝනා මට එහෙනම් 2000ක් දෙන්නකෝ කමක් නෑ කියලා කියනවා. ඊට පස්සේ ඉතින් අම්මා මොකද කරන්නේ? ඔයාට 3000 මේ ඩෙනිම ඔයාට කියලා දෙන්නේ 3000 ඩෙනිම ඔයාට දෙන්නේ 2000ට. ඔයාට කියලා දෙන්නේ 2000ට තමයි ඔයාට ඩෙනිම දෙන්නේ. ඩෙනිම මම මෙහෙම දෙන්න. ඩෙනිම දෙන්නම් මෙහෙම නේද? ඩෙනිම හරිනේ. අන්න හොම. හරි? ඔයා මොකද කරන්නේ? රුපියල් 2000ට ඩෙනිම ගන්නවා. එතකොට දැන් මේ මුදලාලි මාමා කීයටද මේ ඩෙනිම කඩේ තිබ්බේ ගාන? ඈ? ඩෙනිම කඩේ තිබ්බ ගාන කීයද? 3000යි නියමයි. එතකොට 3000ක 2000ට දුන්නා නම් ඈ රුපියල් කීයක ඩිස්කවුන්ට් එකක් දාම්මුනේ? කීයක වට්ටමක් දාම්මුනේ? ඈ කීයක වට්ටමක්ද? කීයක වට්ටමක්ද? කීයක වට්ටමක්ද? 3000 ඩෙනිම 2000ට දෙන්න නම් කීයක වට්ටමක්ද ඔයාටයි අම්මටයි හම්බුනේ ඩෙනිමට? ඈ 1000ක ඩිස්කවුන්ට් එකක් නේ නේද? 1000ක ඩිස්කවුන්ට් එකක් නේ.
මෙන්න මේ ඩිස්කවුන්ට් එකට අපි කියනවා මොකද්ද? වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් කියලා. හරි. මේ රුපියල් 1000ට අපි කියනවා වෙළඳ වට්ටම කියලා. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ මේ වෙළඳ වට්ටම් කියන ජාතිය. එහෙමත් නැත්නම් වට්ටම් වර්ගය අපි ගිනුම් තියන්නේ නැහැ. හරි. වෙළඳ වට්ටම් කියන ජාතිය අපි කොහෙවත් ගිනුම් තියන්නේ නැහැ. හරි. වෙළඳ වට්ටම් කියන ජාතිය අපි කොහෙවත් ගිනුම් තැබීමක් කරන්නේ නැහැ. ඇයි ඒ? ඇයි ඒ? ඇයි එහෙම කියන්නේ? ඈ? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මුදලාලි මාමා ඇත්තටම මේ ඩෙනිම විකුණන්නේ 2000ට වෙන්න පුළුවන්. මොකද ඔයාලා දෙන්නව දැකලා දෙන්නව දැකලා හරි ඔයාලා දෙන්නව දැකලා අම්මවයි වාවයි දැකලා මුදලාලි මාමා හිතුවක් දන්නේ මෝඩයෝ දෙන්නෙක් වගේ කියලා. හරි මෝඩයෝ දෙන්නෙක් වගේ කියලා මොකද කරන්නේ 3000ට විකුණන්න හදනවා. හැබැයි අම්මා කියනවා නෑ 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 ඕක මේ ගාණක් නෙමෙයි 2000ට මට ගන්න පුළුවන් එහෙමයි කියලා කියනවා නේ අන්න එතකොට මුදලාලි මාමා හිතනවා මේ දෙන්න නම් හොඳ තාර්කික පාරිභෝගිකයෝ දෙන්නෙක් ඒක නිසා මොකද කරන්නේ ඈ ඒක නිසා 3000 ඩෙනිම 2000ට දෙනවා යාළුවා. එතනදී ඔයාලට අඩු වෙන 1000 කීයද? ඈ 1000ක වෙළඳ වට්ටමක් තමයි හම්බෙන්නේ. ඒ වෙළඳ වට්ටම් අපි කොහෙවත් ගිණුම් තැබීමක් සිදු කරන්නේ නෑ 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 නෑ. වෙළඳ වට්ටම් ගිණුම් තැබීමක් සිදු කරන්නේ නෑ. වෙළඳ වට්ටම් ගිණුම් තැබීමක් කරන්නේ නෑ. ගිණුම් තැබීම කරන්නේ නෑ. හරි ගිණුම් තැබීම කරන්නේ. එහෙනිට ඒක තේරුණාද? වෙළඳ වට්ටම් කියන එක තේරුණා නම් මැසේජ් එකක් දෙන්න. නියමයි. ආයෙ ඔන්න වෙළඳ වට්ටම් කොහේ හරි ගානක තිබ්බොත් එහෙම මෙච්චර ගාණක් වෙළඳ වට්ටමක් හිමුණා කියලා අපි ඒව කොහෙවත් ගිණුම් තැබීමක් කරන්නේ නෑ. ඒවක සලකා බැලීමක් කරන්නේ නෑ. ගාන අපි හිතමුකෝ මෙහෙම තිබ්බොත් රුපියල් 5000කට තිබූ කලිසමක් හරි රුපියල් 5000කට තිබූ කලිසමක් රුපියල් 2500කට ගත්තා කියලා කිව්වොත් එහෙම එතනදී අපිට 2500ක ඩිස්කවුන්ට් එකක් හම්බෙලානේ. ඒ ඩිස්කවුන්ට් එක අපි කොහෙවත් ගිණුම් තැබීමක් කරන්නේ ඒක අපි කරන්නේ කොහෙද? ඒක අපි කරන්නේ නෑ. ඒක අපි කොහෙවත් කරන්නේ 2500 විතරයි ගිණුම් තැබීමක් කරන්නේ. ඒත් අර මේ මිලදී ගැනීම සම්බන්ධයෙන් ගනුදෙනුවක් විතරයි. හරි වට්ටම් ගනුදෙනුවක් නෙමෙයි. හරි වෙළඳ වට්ටම් ගිණුම් තියන්නේ නෑ. ගොඩක් ළමයින්ට ඕක වරදිනවා. වෙළඳ වට්ටම් කියලා දුන්නාම ඒගොල්ලෝ බය වෙනවා. ඊට පස්සේ ඒක පටලව ගන්න. ඊළඟට කොටස් තියෙනවා අපිට ඉගෙන ගන්න තියෙන්නේ මුදල් වට්ටම්. හරි ඊළඟ අපිට තියෙන්නේ මොකද්ද? මුදල් වට්ටම්. මුදල් වට්ටම් අපිට ඉගෙන ගන්න තියෙනවා ಜಾති දෙකක්. මුදල් වට්ටම් අපිට ඉගෙන ගන්න තියෙනවා ಜಾති දෙකක්. පළවෙනි එක තමයි දුන් වට්ටම්. දුන් වට්ටම්. දුන් වට්ටම්. ඊළඟ එක තමයි ලද වට්ටම්. ලද වට්ටම්. එහෙනි දන්නවනම් කියන්න බලන්න දුන් වට්ටම් කියන්නේ මොකද්ද කියලා. මට කෙටියෙන් උත්තරයක් දෙන්න දුන් වට්ටම්. දුන් වට්ටම් මොකද්ද දුන් වට්ටම් කියලා කියන්නේ? හරි ලේසි පාඩමක් වට්ටම්. අපිට ඉගෙන ගන්න තියෙනවා ඉස්කෝලේත් මේවා කරලා ඇති. මතකයි? දුන් වට්ටම්. ඉස්කෝලේ ඉතින් හෝම්වර්ක් එහෙම දීලා ඉතින් දැන් මේ කාලේ නේද?
කො උත්තරයක් නැහැ. උත්තරයක් නැද්ද? මං එහෙනම් කියන්න. මං කියන්න. මොකද්ද બોලේ මේ දුන් වට්ටම් කියලා කියන්නේ? දැන් ඔන්න මං උදාහරණයක් ගන්නම්. අ, මේ ඉන්නේ මම. කෙට්ටුවට ඉන්නවනේ ඉතින්. හරිනේ කමක් නැහැනේ. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මම. එතකොට මේ ඉන්නේ එහෙනි. එහෙනිට අපි ලස්සනට අඳිමු එතන. එහෙනිම අපි මේ විදිහට අඳිමු. කොහොම නේද? ඈ අවුලක් නැහැනේ. මේ ඉන්නේ එහෙනි. එතකොට මේ ඉන්නේ කවුද? මම. මම යෙහෙනිට දීලා තියෙනවා ණයක්. කීයක්ද අපි දීලා තියෙන මම දීලා තියෙන ණය? රුපියල් 2000ක් කියලා හිතමුකෝ. මම යෙහෙනිට රුපියල් 2000ක ණයක් දීලා තියෙනවා. මම තා චුට්ටක් විතර ලොකුවට ලියන්න. රුපියල් 2000ක ණයක් දීලා තියෙනවා යෙහෙනිට. මම මොකද කියන්නේ යෙහෙනිට? යෙහෙනි රුපියල් 2000ක් මං ඔයාලට දීලා තියෙනවනේ. ඉතින් මේ මට ඒ 2000 ඉක්මනට ලැබුණොත් හොඳයි. මට ඉතින් 2000ම ඕනේ නැහැ. මට හැබැයි 2000ම ඕනේ නැහැ. මට දෙන්නකො රුපියල් 1800ක් 1800ක් මට දෙන්නකො කියලා කියනවා. මං කියනවා ඉතින් ඔයාට මේ අමාරුයිනේ ඉක්මනට දෙන්න ඉක්මනට 2000ම දෙන්න බැරි නම් මට එහෙනම් මේ සතිය ඇතුළත 1500ක් දෙන්නකො 500ක් මං ඔයාගෙන් කපන්නම් කමක් නෑ කියලා මම ඔයාට කියනවා එහෙනි. ඊට පස්සේ එහෙනි මොකද කරන්නේ? ඉක්මනටම මේ සතිය ඇතුළතම මට 1500ක් දෙනවා. දැන් මොකද කරන්නේ? එහෙනි මට මොකද කරන්නේ? 1500ක් එහෙනි මට දෙනවා. දැන් මොකද උනේ? දැන් මොකද උනේ? ඔයාට 500ක sorry මං ඔයාට මොකද්ද කරේ? ඈ මං ඔයාට මොකද්ද කරේ? මං ඔයාට මොකද්ද කරේ? රුපියල් 500ක රුපියල් 500ක වට්ටමක් දුන්නා නේද? ඈ මං මොකද කරේ? මං ඔයාට රුපියල් 500ක වට්ටමක් දුන්නා. මම මොකද කරේ? ඔයාට රුපියල් 500ක වට්ටමක් දුන්නා. මේ 500ට තමයි අපි කියන්නේ මොකද්ද? දුන් වට්ටම්. දුන් වට්ටම්. දුන් වට්ටම්. හරි. ඔයාට මම මොකද කරේ? රුපියල් 2000ක ණයක් දුන්නා. හරි. මම ඔයාට මොකද කරේ? රුපියල් 2000ක ණයක් දුන්නා. ඊට පස්සේ මම මොකද කිව්වේ? එහෙනි මට 2000ම ඕනේ මට මේ සතිය ඇතුළත ඔයා මට රුපියල් 1500ක් දෙන්න. කමක් නැහැ කියලා මම එහෙනිට කියනවා. එහෙනිට මම මොකද කියන්නේ? මට 2000ම ඕනේ මට 1500ක් තිබ්බොත් ඇති කියලා මම කියනවා. ඊට පස්සේ ඉතින් එහෙනි මොකද කරන්නේ? අනේ ඉතින් මට රුපියල් 1500ක් දෙනවා. 1500ක් මේ සතිය ඇතුළත දෙනවා. අනේ ඉතින් මම එතකොට එහෙනිට දුන්න වට්ටම කීයද? රුපියල් 500යි. ඒ 500ට අපි කියනවා දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් කියලා. අපි මේ දුන් වට්ටම ගිනුම් තැබීමක් කරනවා. ගිනුම් තැබීමක් කරනවා. ගිනුම් තබනවා. ගිනුම් තැබීම කරනවා. ගිනුම් තැබීම කරනවා. ගිනුම් තැබීමේ දිත්ත සටහන තමයි මොකද්ද? ඈ ගිනුම් තැබීමේ දිත්ත සටහන තමයි දුන් වට්ටම් ගිනුම හර. දුන් වට්ටම් ගිනුම හර ණය ගැති ගිනුම බැර. ණය ගැති ගිනුම බැර. හරි. දුන් වට්ටම් කතාව තේරුණාද? දුන් වට්ටම් කතාව තේරුණාද? ඈ දුන් වට්ටම් කතාව තේරුණාද එහෙනිට? තේරුණා නම් කියන්න බලන්න ඔව් නියමයි.
දැන් ඔන්න මම ඊළඟට යනවා ලද වට්ටම් කතාවට. ලද වට්ටම් කතාවේදීත් මම මේ උදාහරණෙම ගන්නම්. ඈ මම මේ උදාහරණෙම ලස්සනට ගන්නම්. ඔන්න ඉන්නවා මං. ඔන්න ඉන්නවා මං. ඔන්න ඉන්නවා මං. මෙන්න ඉන්නවා එහෙනි. මෙන්න ඉන්නවා එහෙනි. ඉන්නවා එහෙනි. යනවනේ. හරි කමක් නැහැ. ඔන්න දැන් මොකද උනේ? මම මේ උදාහරණෙමනේ ගන්නෙ. ඔන්න දැන් මොකද කරේ මම? රුපියල් 2000ක තමයි ණයක් ඔයාට දුන්නේ. රුපියල් 2000ක ණයක් තමයි මම ඔයාට දුන්නේ. ඊට පස්සේ ඔයාගෙන් මං ඉල්ලුවේ කීයද? 1500යි. දැන් ඔන්න මං කතාවට එනවා. දැන් ඔන්න මං කතාවට එනවා. දැන් මොකද උනේ? මං ඔයාට කීයක්ද දුන්නේ? රුපියල් 2000ක ණයක්. මං ඔයාගෙන් කියනවා යෙහෙනි මේ සතිය ඇතුළත මට 2000ම ඕනේ නැහැ. හැබැයි 1500ක් දෙන්නකෝ. මං ඔයාට 500ක දුන් වට්ටමක් දෙනවා. වට්ටමක් දෙනවා. ඔන්න ඉතින් මොකද කරන්නේ? ඔයා මට 1500ක් දෙනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? යෙහෙනි තමයි මට දෙන්නේ. යෙහෙනි තමයි මට මේක දෙන්නේ. යෙහෙනි යෙහෙනි මොකද කරේ? මටනේ 1500 දුන්නේ නේද? මටනේ 1500 දුන්නේ. ඔයා මොකද්ද කරේ? ඔයාට හම්බුණා නේද? පොඩි ලාභයක් වගේ එකක්. ඈ 500ක ලාභයක් ඔයාට හම්බුණා නේද? 500ක ලාභයක් ඔයාට හම්බුණානේ. අන්න ඒ 500ට තමයි අපි කියන්නේ මොකද්ද? ඈ ඒ 500ට තමයි අපි කියන්නේ මොකද්ද? ඈ ලද වට්ටම් කිය. ලද වට්ටම. හරි. ලද වට්ටම. ඔයාගේ පැත්තෙන් හම්බෙච්ච 500ට අපි කියන්නේ මොකද්ද? ලද වට්ටම. ඔයාගේ පැත්තෙන් හම්බෙච්ච එකට අපි කියනවා ලද වට්ටම්. තේරුණාද කතාව? ඈ මම දෙන මට හම්බෙන ලාභය මම ඔයාට දෙන එක මට දුන් වට්ටමක්. මම ඔයාට දෙන එක දුන් වට්ටමක්. ඔයාට ලැබෙන එක මොකද්ද? ලද වට්ටමක්. ඔයාගේ පැත්තෙන් හම්බෙන එක ඔයාට ඒක ලද වට්ටමක්. අපිනේ දෙන්නේ. දැන් ඔයා හිතන්න ඔයා දෙනවා ඔයා මට දෙන එකක් කියලා. ඔයා මට දුන්නවා නම් ඔයාට දුන් වට්ටමක්. මට සර්ට ලද වට්ටමක්. තේරුණාද? ඔන්න දැන් කතාව මෙහෙමයි. මොකද්ද වෙන්නේ? ලද වට්ටමුත් අපි ගිනුම් තැබීමක් කරනවා. ලද වට්ටමුත් අපි ගිනුම් තැබීමක් කරනවා. ලද වට්ටමුත් අපි ගිනුම් තැබීමක් කරනවා. ලද වට්ටම් ගිනුම් තැබනකොට ඒකේ දිත්ත සටහන කොහොමද? ඒකේ ගිනුම් තැබීම අපි කරන්නේ කොහොමද? ඒකේ ගිනුම් තැබීම අපි කොහොමද කරන්නේ? පුළුවන් නම් කියන්න බලන්න. ඒකේ ගිනුම් තැබීම අපි කරන්නේ ණය හිමි ගිනුම අපි හර කරනවා. ලද වට්ටම් ගිනුම අපි බැර කරනවා. හරි. ලද වට්ටම් ගිනුම අපි බැර කරනවා. හරි. ඒ කතාවත් තේරුණාද? ඒ කතාවත් තේරුණා නියමයි. මම ආයෙ පොඩ්ඩක් කියලා දෙන්නම්. ලද වට්ටම් අපි ඉගෙන ගන්නවා කොටස් දෙකක්. එකක් තමයි වෙළඳ වට්ටම්, අනිත් එක තමයි මුදල් වට්ටම්. එතකොට අපි ඉගෙන ගත්ත වෙළඳ වට්ටම් ගිනුම් තැබීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා. උදාහරණයක් විදිහට අපි කඩේට ගිහිල්ලා නේද? අපි ඉල්ලනවා අනේ මේ කලිසම නම් 1500ක් වටින්නේ නෑනේ. මේක නම් 750යිනේ කියලා කිව්වහම අනේ ඉතින් අර කවුද මෙයා?
කවුද කඩේ ඉන්න මුදලාලි මාමා අනේ හිඟන්නු ටිකක් කියලා අපිට 750ට දෙනවනේ 750ට කලිසම දෙනවා. ඊට පස්සේ ඔන්න ඔය කතාවේදී 1500න් අඩු වෙන 750 අපි ලෙළඳ වට්ටමක් විදියට ගන්නවා. ඒක තමයි අපි වෙළඳ වට්ටම් කියලා හඳුන්වන්නේ. ඒක අපි ගිනුම් තැබීමක් සිද්ධ කරන්නේ නෑ. ඒක අපි වෙළඳ ගිනුම් තැබීමක් කරන්නේ නෑ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මුදල් වට්ටම්. මුදල් වට්ටම් කොටස් දෙකයි මොනවද? දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා. දුන් වට්ටම් කියන්නේ අපි කාට හරි දෙනවා නම් අපි කාට හරි ණයක් දීලා අපිට ඉක්මනට සල්ලි ඕන වෙලා අපිට ඉක්මනට සල්ලි ඕන වෙලා ඒ වචන බලන්න ඒ වචන අහගන්න හරි අපිට ඉක්මනට සල්ලි ඕන වුණාම අපේ ණය මුදලින් අපේ ණය මුදලින් අඩු කරලා ඉල්ලන ගානට අපි කියනවා දුන් වට්ටම කියලා. ඉල්ලලා අඩු කරන ගාන අපි ඒ අඩු කරන ගාන. හරි. ඒ කියන්නේ අපි 2000ක් දැම්මම දෙනවා ඔයාට 1500ක් තමයි මට වාගේ ලැබෙන්නේ නේද? 1500ක් තමයි වාගේ මට ලැබෙන්නේ. හැබැයි ඒ මම වාට දුන්න ලාභය, ඒ කියන්නේ මම වාගෙන් ඔයාගේ ණය මුදලින් අඩු කරන ගානට මම කියනවා 500ක්. ඒ ගාන 500, ඒ පාන 500 මම දුන් වට්ටම් කියලා නම් තිබ්බා නේද? දුන් වට්ටම් අපි ගිනුම් තැබීමක් කරනවා. ගිනුම් තබනකොට ඒකේ දිට්ඨ සටහන වෙන්නේ දුන් වට්ටම් ගිනුම හර ණය ගැති ගිනුම බැර. මේව මතක තියාගන්න. දුන් වට්ටම් ගිනුම හර ණය ගැති ගිනුම බැර විදියට තමයි කතා කරන්නේ. ඊට පස්සේ අපි ලද වට්ටම් එක මේකේ අනිත් පැත්ත. දැන් මේකෙදි අපි ඉස්සෙල්ලා කතාවම තමයි ගත්තේ. සර් දෙනවා යෙහෙනිට රුපියල් 2000ක ණයක්. යෙහෙනිගෙන් මම ඉක්මනට ඒ ණය ඕන වෙලා ඉල්ල ගත්තා 1500ක්. එතනදී යෙහෙනිට හම්බුණා පොඩි ලාභයක්. යෙහෙනිට හම්බෙච්ච ලාභයට තමයි අපි කියන්නේ ලද වට්ටම කියලා නේද? ලද වට්ටම අපි එතනත් රුපියල් 500යි. ලද වට්ටම් අපි ගිනුම් තැබීමක් සිද්ධ කරනවා. ගිනුම් තැබීමේ දිට්ඨ සටහන විදියට ණය ගැති ගිනුම හර ලද වට්ටම් ගිනුම බැර විදියට තමයි අපි ඉගෙන ගන්න. මම කැමතියි මේක ඔයා පොඩ්ඩක් ඇඳ ගන්නවා නම් ලස්සන පින්තූරයක්නේ. මේක ඇඳ ගත්තා ලස්සනයි. කොයි හරි ඇඳ ගමු අපි මේක. කොහෙද ඇඳ ගන්නෙ? සර්ගේ ටියුට් එකේ ඇඳ ගන්න. 28 වෙනි පිටුවට 28 වෙනි පිටුව ඇඳ ගන්න. මේකේ 28 වෙනි පිටුවේ මෙතන ඇඳ ගන්න. වට්ටම් කියන එක යටතේ. පොඩි ෂෝට් නෝට් එකක්. එහෙම නැත්නම් ඔයාගේ ලොකු මොකක් හරි ස්ටිකි නෝට් තියෙන ලොකු ස්ටිකි නෝට්ස් ඒ වගේ මොන හරි තියෙනවා නම් ඒ වගේ එකක් ඇඳගෙන අතන අර වට්ටම් පාඩම ඉස්සරහින් ඇඳ අලව ගත්තත් කමක් නැහැ. ඊට වඩා ඉතින් කමක් නැහැ ඔයාගේ. එහෙම නැත්නම් මෙතන ඇඳ ගන්න. මෙතන ඇඳ ගන්න.